ඉතින් අද වීඩියෝෙන් කතා කරන්න යන්නේ Helix AI එකට කියලා image generation prompts පහක් ලියා ගන්න. මේකේ image generation prompts ලියන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් මේකට මම අද try කරන්නේ Nano Banana එක. ඒ කියන්නේ Google Nano Banana එකේ generate කරගන්න හදන්න images මේ Helix AI එක ලියලා දෙන prompts දාලා. ඉතින් බලමු කොච්චර හොඳට image එකක් හදා ගන්න පුළුවන් මට්ටමේ prompt එකක් මෙයා අපිට ලියලා දෙනවද කියලා. එහෙනම් වැඩි කතා නැතුව වීඩියෝ එක පටන් ගමු. හරි ඉතින් ඉස්සෙල්ලාම ඩෙස්ක්ටොප් ඇප්ලිකේෂන් එක හරි Helix AI එකේ ඇප් එක හරි ඕපන් කරගන්න නැත්නම් වෙබ්සයිට් එකෙන් හරි ලෝඩ් කරගන්න Helix AI එක. ඊට පස්සේ ඔයාලා Google එකට ගිහිල්ලා Gemini එක ඕපන් කරගන්න. ඉතින් මම Gemini එක ඕපන් කරන් තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ Helix AI එක ඕපන් කරගෙන මෙතන මෙන්න මේ විදිහට simple prompt එකක් දෙන්න. ඉතින් මම මෙතනට දීලා තියෙනවා මට හොඳ image generation prompts පහක් දෙන්න කියලා. ඉතින් ඊට පස්සේ මේක send කරගන්න පුළුවන්. ඉතින් send කරගත්තට පස්සේ ටික වෙලාවකින් ඔයාලට මේ විදිහට response එක බලා ගන්න පුළුවන්. හරි ඔබට මේ විදිහට කියලා එයා response එක දීලා තියෙනවා image generation prompt පහක්. ඉතින් මම මේකේ තව විශේෂ දෙයක් කියන්න මේ prompt එක දීලා මේකෙන් හැදෙන්නේ මොන වගේ image එකක්ද කියලා මෙයා විස්තරයක් කරලා තියලා තියෙනවා. එතනින් අපිට බලා ගන්න පුළුවන්. හරි අපි මේ විදිහට පළවෙනි prompt එක ගමු. ඉතින් පළවෙනි prompt එකේ හැටියට තියෙන්නේ සිංහයෙකුගේ විස්තරාත්මක අර්ථාර්ථවාදී රූපයක් ඉල්ලයි ඒ වගේ සිංහයෙක් ගැන සීන් එකක් තමයි පළවෙනි prompt එකේ තියෙන්නේ. ඉතින් Gemini එකට ගිහිල්ලා ඔයාලු chat එකක් කරා මෙතන prompt එක paste කරලා ඔයා මෙතන tool කියන එකෙන් create images කියන එක දාන්න. ඉතින් හරි ඉතින් ඒක දුන්නාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතනින් submit කරන්න මේක send කරන්න Gemini එකට. ඊට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ ඔයාට Lodi Nano Banana Pro කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ඔයාලට image එක generate වෙනවා බලා ගන්න පුළුවන්. අපි බලමු කොයි වගේ image එකක්ද මේකෙන් අපිට හම්බ වෙන්නේ කියලා. හරි ඉතින් මෙන්න මේ විදිහේ image එකක් තමයි පළවෙනි prompt එකේ බලා ගන්න හම්බුනේ. ඉතින් අරගේ විස්තර කරලා තිබ්බ විදිහට ඒ කියන්නේ Helix AI එකේ විස්තර කරලා තිබ්බ එක විදිහටම image එකක් හැදිලා තියෙනවා. ඉතින් අපි දෙවෙනි prompt එකට යමු වැඩි කතා නොකරම. ඉතින් දෙවෙනි prompt එකේ තියෙන්නේ Cyberpunk City කියලා මෙතන මේ Cyberpunk එකේ එකක් තමයි දෙවෙනි prompt එකේ තියෙන්නේ. paste කරගෙන මේ විදිහට ඒකත් අපි generate කරලා බලමු. කොහොමද කියලා ඒකේ හැදෙන්නේ. ඉතින් ඒකේ විස්තරෙත් ඒ විදිහටම තියෙනවා. මේ විදිහට අනාගතවාදී අඳුරු වාතාවරණයක් ඒක මේ සිංහලෙන් මේ prompt එක ලියද්දී පොඩක් විතර මේ අවුල් එක ගණන් ගන්න එපා. ඉතින් බලමු මේකට මොන වගේ image එකක්ද හැදෙන්නේ කියලා. හරි ඉතින් image එක හැදිලා ඉවරයි. ඉතින් Cyberpunk එකේ city එකක් තමයි මේ විදිහට හැදිලා තියෙන්නේ. ඉතින් විස්තරයේ තිබ්බ විදිහට මේක ඒ විදිහටම හැදිලා තියෙනවා. අපි දැන් තුන්වෙනි prompt එකට යන්. තුන්වෙනි prompt එක මේ විදිහට මම copy කරගන්නවා. හරි තුන්වෙනි prompt එක copy කරගෙන මේ විදිහට Gemini එකේ paste කරලා බලමු කොයි වගේ image එකක්ද ඒකෙන් අපිට හැදෙන්නේ කියලා. හරි ඉතින් තුන්වෙනි prompt එකේ මේ වගේ image එකක් තමයි හැදිලා තිබ්බේ. ඉතින් නිකන් අර Naruto style prompt image එකක්. ඉතින් ලස්සනයි. ගොඩක් හොඳ image එකක්, quality image එකක්. ඉතින් ওই විදිහට තමයි ඒක හැදිලා තිබ්බේ. අපි යන් හතරවෙනි prompt එකට. හතරවෙනි prompt එක මේ විදිහට මම copy කරගන්නවා. ඊට පස්සේ Gemini එකට ඇවිල්ලා paste කරනවා, send කරනවා. ඉතින් ඔයාලට free ඔයාලට use කරන්න පුළුවන් Gemini Pro එක limitation එකක් තියෙනවා. ඒ වුණාට ඔයාලට images 5ක් generate කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් Pro එකකින් generate කරගන්න පුළුවන්. එහෙම නැත්නම් student මේක තියෙනවා student package එක free ඔයාලට ගන්න පුළුවන්. ඉතින් student email එකක් තියෙනවා ඔයාලට ඒක ගන්න පුළුවන්. වෙනස් විදිහේ image එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකත් high quality image එකක්. ඉතින් අපි වැඩි කතා නැතුව list එකේ අවසාන prompt එකට යන්. ඉතින් ඒක තමයි පස්වෙනි prompt එක. පස්වෙනි prompt එක මම මේ විදිහට copy කරගන්නම්. copy කරගෙන ඇවිල්ලා Gemini එකේ paste කරන්න. හරි පස්වෙනි prompt එකක් දුන්නා. අපි බලමු පස්වෙනි prompt එක කොහොමද work කරන්නේ කියලා. ඉතින් මොන වගේ image එකක් හම්බෙයිද දන්නේ නැහැ පස්වෙනි prompt එකට. ඉතින් ඔය විදිහට බලා ගන්න පුළුවන් load වෙනවා.
හරි ඉතින් පස්වෙනි ප්‍රොම්ප්ට් එකත් ඉතින් ලස්සනට වෙනස් විදිහේ ඉමේජ් එකක් ඇවිල්ලා තිනවා. ඉතින් ওই විදිහට තමයි Gemini එකෙන් ඉමේජ් ජෙනරේට් කරගන්නේ. ඒ වගේම Helix AI එකෙන් ප්‍රොම්ප්ට් හදාගන්නෙත් ওই විදිහට. ඉතින් මම දුන්නේ සිම්පල් ප්‍රොම්ප්ට් එකක්. ඉතින් ඒකෙන් ඔය වගේ ඉමේජස් හදාගන්න පුළුවන් සිම්පල් ප්‍රොම්ප්ට් එකකින් ඔයාලා ඊට වඩා දේවල් ප්‍රොම්ප්ටිං කරගන්න පුළුවන් මෙන්න මේ Helix AI එකෙන්. ඉතින් තවත් ඉස්සරහට අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලගේ අදහස් කමෙන්ට් කරන් යන්න. Helix AI එකේ අලුත් අප්ඩේට් එකකින් ඉස්සරහට හමු වෙමු. එහෙනම් ඔයගලන්ට සුබ දවසක්. තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු.